අයිබෝන් කියලා ටොනික් පිස YouTube channel එකත් එක්ක තුන හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මම බෙන්ච් එකට ගෙනල්ලා තියෙනවා Technics HSGE70 කියන graphic equalizer එක. දැන් සාමාන්‍යයෙන් අපි මේ වගේ graphic equalizer එකක් භාවිතා කරන්නේ අපි CD එකක් වෙන්න පුළුවන්, cassette tape එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් MP3 player එකක්, ඊට පස්සේ Bluetooth එකක් වෙන්න පුළුවන්. මහරි audio input එකක අපිට ලැබෙන audio signal එකේ එක එක තරංග පරාසයන් වල නැත්නම් එක එක frequencies වල තියෙන තීව්‍රතාවය අඩු වැඩි කරගන්න. එතකොට අපිට bass වැඩි කරගන්නවා නම් අපිට පුළුවන් අඩු සංඛ්‍යාත ටිකක් ඇම්ප්ලිෆයි කරගන්න. අපිට තව ට්‍රිපල් ඕනට වැඩි සංඛ්‍යාතයක් ඇම්ප්ලිෆයි කරගන්න පුළුවන්. අපිට මිඩ් එක ඕනේ නැහැ කියලා හිතනවා නම් ඒක අඩු කරගන්න පුළුවන්. ඒ විදිහට අපිට ඒක කරගන්න පුළුවන්. ඒ සාමාන්‍යයෙන් මේ වගේ වට ෆේඩර්ස් තියෙන ඒව පාවිච්චි කරනවා. දැකලාද මේකේ තියෙන මේ අතට අර වොලියුම් කන්ට්‍රෝල් එකගේ බාර් එක තියෙන කන්ට්‍රෝලර්ස් අපි ෆේඩර්ස් කියලා කියනවා. එහෙම තියෙන versions තියෙනවා. මේක fully digital කන්ට්‍රෝල් එකක්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මට 400 Hz පරාසය මේකේ වැඩි කරගන්න ඕන නම් up සහ down switch දෙකක් තියෙනවා. ඒකෙන් අප් එකත් ඔයාලා පේන ඇති මේ දෙපැත්තෙම 400 Hz වල අදාළ බාර් එක ඉහළ පහළ යනවා. ඒ අනුව මේ ඉක්වලයිසර් එකට ලැබෙන සංඥාවේ තියෙන Hz 400ට අදාළ වෙන පරාසය මේකේ ඇම්ප්ලිෆයි වෙනවා. එතකොට මේක ඇත්තටම තියෙන බෑන්ඩ් ෆාස්ට් ෆිල්ටර්ස් කිහිපයක් තියෙනවා. මේකේ බෑන්ඩ් 7කට කඩලා තියෙන්නේ Hz 63, Hz 160, 400, kHz 1, kHz 2.5, kHz 6.3 සහ kHz 12.5 වශයෙන්. එතන මේක 7 බෑන්ඩ් ඉක්වලයිසර් එකක්, ස්ටීරියෝ left සහ right channel දෙක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මේකේ විශේෂ දෙයක් තියෙනවා. දැන් මේක පොඩි ප්‍රශ්නයක් තිබුණා dry solder ප්‍රශ්නයක්. ඒක කරලා ඒක පොඩ්ඩක් රිපෙයාර් කරලා වුණාට පස්සේ ඉතින් මේ graphic equalizer එක සෑහෙන හොඳට වැඩ කරනවා. එතකොට මම තව දෙයක් notice කළා. ඒ කියන්නේ මෙයාට අපි input එකක් ලබා දීලා අපි මේ තරංග පරාසයන් වල attenuation එක හරි amplification එක වෙනස් කරද්දී ඒක කිසිම ප්‍රශ්නයක් නැතුව oscilloscope එකේදී වැඩ කරනවා. හැබැයි මම මේක left channel එකයි right channel එකේ මේ තියෙන මෙන්න මේ spectrum analyzer දෙක. අපි මේ display එකට කියනවා spectrum analyzer එක කියලා. මොකද මෙතනදී අපිට මේ ඔයාලා මේක දැකලා කන්දක් වගේ යනවා ලස්සනට සින්දුවක් යද්දි. එතනදී පෙන්වන්නේ මේ මම කලින් කියපු සංඛ්‍යාත. ඒ කියන්නේ Hz 63, Hz 160, 400, kHz 1, 2.5, 6.3 සහ 12.5 කියන සංඛ්‍යාත කොච්චර ප්‍රමාණයක් මේ අපි ඒ වෙලාවේ අහන හඬේ තියනවාද කියන එක. එතකොට left සහ right channel දෙකට ඒ දෙක ආපුවාම මේ අපිට ලස්සනට කන්දක් වගේ මේ display දෙකේ බලා ගන්න පුළුවන්. මම දැන් මෙතන පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරන්න. ඒ තමයි මම kHz එකක sine wave එකක් දෙනවා මිලිවෝල්ට් 700ක RMS voltage එකක් තියෙන. ඒක දුන්නාට පස්සේ බලමු ස්පෙක්ට්‍රම් එක මේකේ කොහොමද පෙන්වන්නේ කියලා. හොඳයි. දැන් ඔයාලා පේනවාදී මෙන්න මේ පැත්තේ ඩිස්ප්ලේ එකේ 1 kHz කියන පරාසය අපිට සම්පූර්ණයෙන් පෙන්වන. ඒ කියන්නේ වැඩිපුරම තියෙන්නේ 1 kHz කියන එක. ඊට පස්සේ අපි මෙතනට ආවට පස්සේ අපිට බලන්න මෙන්න මේ පැත්තේ channel එකේ මේ තරම්ම ලොකු ඇම්ප්ලිටියුඩ් එකක් මෙතන පෙන්වන්නේ නැහැ. සහිත අමතරව මේ දෙපැත්තේ තව මෙයාගේ හාමොනික්ස් දෙකක් වැඩිපුර පෙන්වනවා. දැන් මේක නම් අපි දන්නවා 1 kHz මැද්දේ තියෙනවා හාමොනික්ස් දෙකක් දෙපැත්තේ තියෙන එක සාමාන්‍ය සංසිද්ධියක්. මේක මේ පැත්තේ කිසිම හාමොනික් එකක් එන්නේ නැහැ. මේකේ තීව්‍රතාවය අඩුවෙන් පෙන්වන්නේ සහ ඊට එහා පැත්තේ තව තියෙන සංඛ්‍යා දෙකක් වැඩිපුර පෙන්වනවා. මම ඊළඟ පරාසයට නකෝ 2.5 kHz මම මෙතන ගිහිල්ලා 2.5 kHz කියලා දුන්නොත් මෙතන හරියට පෙන්වනවා මූලිකය සහ මේ දෙපැත්තේ පොඩි හාමොනික්ස් කිහිපයක්. මෙතන එක බාරකයි ලොකු හාමොනික්ස් ටිකක් පෙන්වනවා. ඊට පස්සේ අනිත් පැත්තට ගියොත් එහම ඊළඟ පරාසය ගියොත් 6.3 kHz වලට ඒකෙත් ඒ විදිහයි. මේක ලස්සනට පෙන්වනවා මැද්දේ සම්පූර්ණ බායක. මෙතන මේක හරියට වෙන්නේ නැහැ. එතකොට දැන් හැබැයි මම මේක ඔසිලොස්කෝප් එකට ගහලා බැලුවොත් එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරියටම ඉන්පුට් එක එනවා. channel දෙකෙම left සහ right channel දෙකේම කිසිම ගැටලුවක් නැතුව මේකේ ස්පෙක්ට්‍රම් එකේ attenuation එක amplification එකයි සිද්ධ වෙනවා. එතකොට මේකේ audio processing part එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ display part එකේ තියෙනවා ප්‍රශ්නයක්. මේ spectrum analyzer දෙකේ මේක හරියට පෙන්වන්නේ නැහැ. ඉතින් අද මේ වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ ඇයි ඒක එහෙම වෙන්නේ? මේක මේ ස්පෙસિෆික් මොඩල් එකටම අදාළ වෙන ප්‍රශ්නයක්. ඇයි ඒක එහෙම වෙන්නේ? සහ අපි කොහොමද මේ ප්‍රශ්නේ निराකරණය කරගන්නේ කියලා. ඉතින් මෙතනදී මම මේ Technics graphic equalizer එක ඔයාලත් එක්ක reverse engineer කරනවා. මේක වැඩ කරන හැටි ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා වගේම මේකේ මේ ප්‍රශ්නෙට හේතුව අද අපි විස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ රිපෙයාර් කරන්න යන ඉක්වලයිසර් එකේ
තියෙන ගැටලුව හරියටම අපිට අඳුර ගන්න පුළුවන් අපි මෙයාගේ තියෙන සර්කිට් එකේ ක්‍රියාකාරීත්වය හරියට තේරුම් ගත්තොත්. ඉතින් ඒකට අපිට මේ සර්විස් මැනුවල් එකත් එක්ක හම්බෙලා තියෙන බ්ලොක් ඩයග්‍රෑම් එක ගොඩම වැදගත් වෙනවා. එතකොට මේ බ්ලොක් ඩයග්‍රෑම් එක බලපුවම අපිට මූලික කොටස් කිහිපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. මෙතන තියෙනවා මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක්. මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකේ ක්‍රියාකාරීත්වය තමයි මෙයාගේ ඩිජිටල් සෙක්ෂන්ස් ටික කන්ට්‍රෝල් කරන එක. එතකොට මෙයාගේ ෆ්‍රන්ට් පැනල් එක සම්පූර්ණයෙන්ම ඩ්‍රයිව් වෙන්නේ මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එක හරහා. මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකෙන් තමයි මෙයාගේ ඉස්සරහා ස්පෙක්ට්‍රම් ඇනලයිසර් ඩිස්ප්ලේ දෙක රන් කරන්නේ. ඒතර අපි දැක්ක මෙතන මොකක් හරි ගැටලුවක් තියෙනවා කියන එක. ඊට පස්සේ අපි දෙන ස්විච් කමාන්ඩ් එක නැත්නම් ෆ්‍රන්ට් පැනල් එකේ ඉඳන් එන ස්විච් ටික සම්බන්ධ වෙන්නේ මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකටමයි. ඊට අමතරව මෙයාගේ ඉතුරු සෙක්ෂන්ස් වලට අදාළ වෙන කමාන්ඩ්ස් ටික ලබා දෙන්නේ මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එක හරහාමයි. හොඳයි. අපි දැන් යමුකෝ ඉන්පුට් එකට. මෙයාගේ ලයින් ඉන් ලෙෆ්ට් channel එක සහ රයිට් channel එක අපිට බලා ගන්න පුළුවන් මෙයාගේ මේ ස්කීමැටික් එකේ. එතකොට මේගොල්ලෝ මෙන්න මේ බ්ලොක් ඩයග්‍රෑම් එකේදී ලෙෆ්ට් channel එක විතරයි අපිට පෙන්නුම් කරලා දීලා තියෙන්නේ. ඒ අපේ තේරුම් ගැනීමේ පහසුවට. එතකොට ලෙෆ්ට් channel එක හරහා එන සිග්නල් එකක් මෙතනින් source tape select එකකින් පස්සේ ගිහිල්ලා මෙතන දෙනවා buffer amplifier එකක්. මෙතන බෆර් ඇම්ප්ලිෆයර් එකේදී අපි යොදා ගන්න මූලිකම හේතුව තමයි ඉලෙක්ට්‍රොනික සර්කිට් එක මෙයාගේ ඉන්පුට් ඉම්පීඩන්ස් එක පුළුවන් තරම් වැඩි කරන එක. එතකොට මෙයාගේ සෝස් එකේ ඉඳන් මේ ඉක්වලයිසර් එක ලබා ගන්න ධාරාව නොසලකා හැරිය හැකි තරම් කුඩා වෙනවා. එතකොට ඇත්තම ලෝඩ් එකක් ඉදිරිය මේක දැනෙන්නේ නැහැ. ඊට පස්සේ එතනින් ගිහිල්ලා මෙන්න මෙතන තියෙන මේ ග්‍රැෆික් ඉක්වලයිසර් සෙක්ෂන් එකට එනවා. එතකොට ග්‍රැෆික් ඉක්වලයිසර් එකේදී මූලිකම වශයෙන් සිද්ධ වෙන්නේ මම අර කලින් පෙන්නපු විදිහේ සංඛ්‍යාත පරාස කිහිපයකට මේ එන සංඥාව කඩලා ඒ තරංග පරාසයේ එන කොටස් ටික අඩු වැඩි වශයෙන් එක්ක ඇම්ප්ලිෆයි කරනවා නැත්නම් ඇටනුවේට් කරන එක. එතකොට මෙතනදී මූලික වශයෙන්ම තරංග ඒ කියන්නේ හර්ට්ස් 20 20000 වෙනකන් තියෙන පරාසය මූලික සංඛ්‍යාත 7කට කැඩීමක් සිද්ධ කරනවා. එතකොට එහෙම කරාට පස්සේ අන්න ඒ කන්ට්‍රෝල් කරන කොටස තමයි මෙන්න මෙතන සිද්ධ වෙන්නේ. විශේෂම කාර්ය වෙන්නේ අපි සාමාන්‍ය දකින ඇනලොග් කන්ට්‍රෝලර් එකට වඩා මෙතනදී භාවිත වෙන ඩිජිටල් කන්ට්‍රෝල් එකක්. අන්න ඒ ඩිජිටල් කන්ට්‍රෝලර් තමයි මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන්නේ ඩිජිටල් පොටෙන්ෂියෝමීටර් සෙට් එකක්. මම ඒක තවදුරටත් පැහැදිලි කරන්න මෙයාගේ තියෙන සර්කිට් ඩයග්‍රෑම් එක පාවිච්චි කරන්න. එතකොට අපි දැන් මේ වෙලාවේ බලන්නේ මෙන්න මේ සර්කිට් සෙක්ෂන් එක දිහා. එතකොට මෙන්න මේ IC එක බැලුවොත් එimhe IC 201 සහ මෙතන 202 කියලා තියෙන IC දෙකක්. මේ IC දෙක සාමාන්‍යයෙන් ඕනම ඉක්වලයිසර් එකකට අපි භාවිත කරන විදිහ IC එකක් AN7337 කියන එක. එතකොට මෙයාගේ අවුට්පුට් එකේ අපි ගත්තොත් මෙයා බෑන්ඩ් 7කට අපිට කඩන්න පුළුවන් මෙයාගේ එන ෆ්‍රීකවෙන්සිස් ටික. මෙයාගේ තියෙනවා ඔපරේෂන් ඇම්ප්ලිෆයර්ස් ඔප් ඇම්ප් සෙට් එකක් මෙයාගේ ඇතුළෙම සහ ඉන්ටර්නල් ගේන් සෙට් කරලා තියෙනවා. අපිට මේ කැපැසිටර්ස් වෙනස් කරලා සහ මෙතන රෙසිස්ටර්ස් මාර්ගෙන් අපිට පුළුවන්කමක් තියෙනවා මෙයාගේ තියෙන ඒ අදාළ සංඛ්‍යාතයන් වල ඇටනුවේෂන් එක නැත්නම් ඇම්ප්ලිෆිකේෂන් එක සෙට් කරන්න. එතකොට එතනට වේරියබල් රෙසිස්ටර්ස් සම්බන්ධ කරන වෙනුවට මේගොල්ලෝ භාවිතා කරලා තියෙනවා මෙන්න මෙතන තියෙන මේ IC එක මේ LC7522 කියන එක. මේක ඩිජිටල් පොටෙන්ෂියෝමීටර් IC එකක්. මේක ඔඩියෝ ඇප්ලිකේෂන්ස් වලටම ඩෙවලොප් කරපු එකක්. මේකේ තියෙනවා වේරියබල් රෙසිස්ටර් 14ක්. මේ 14 අගය අපිට ඩිජිටලි කන්ට්‍රෝල් කරන්න පුළුවන්. එතකොට අපිට මේක එක එක රෙසිස්ටර් අගය අපිට සෙට් කරන්න පුළුවන්. එතකොට එහෙම සෙට් කරද්දි තමයි අපිට පුළුවන්කමක් තියෙන්නේ මේ එක එක සංඛ්‍යාත පරාසයන් වල තියෙන තීව්‍රතාවය අඩු වැඩි කරගන්න. ඒ අදාළ කමාන්ඩ් එක ලබා දෙන මයික්‍රෝ කන්ට්‍රෝලර් එකේ මේ රෙසිස්ටර්ස් වල අගයන් වෙනස් කරනවා. ඒ වෙනස් කරන අගයට සමානුපාතික මේ ඉක්වලයිසර් IC වල අවුට්පුට් එක වෙනස් වෙනවා. එතකොට එහෙම අවුට් වෙන සිග්නල් එක ඊට පස්සේ මෙතනින් ඇවිල්ලා කෙලින්ම ලයින් අවුට් කියන කනෙක්ට් එක හරහා එළියට යනවා. එතකොට මෙන්න මේ කොටස කිසිම අවස්ථාවකදී අපේ මේ ස්පෙක්ට්‍රම් ඇනලයිසර් එකට බලපෑමක් වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව මේ ස්පෙක්ට්‍රම් ඇනලයිසර් එකත් මෙන්න මේ කොටසත් ඉන්ඩිපෙන්ඩන්ට්ලි තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ මේ කොටසේ අවුට්පුට් එක මෙයා බලලා මෙෂර් කරලා නෙවෙයි මේ කොටස අපිට ලබා දෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන මේ පෙන්නන එකයි මේ අතර එහෙම ලොකු සම්බන්ධතාවයක් නැහැ. මෙතනදී සිද්ධ වෙන්නේ මෙන්න මේ අවුට්පුට් එක නිකන් අරගෙන මෙයා මෙතන ඩිස්ප්ලේ කරන එක. එතකොට මම මූලිකව දැක්වුවා මෙන්න මෙතන අවුට්පුට් එක කිසිම ප්‍රශ්නයක් නැහැ. මම හරියට ඇටනුවේට් කරද්දී ඕනම සංඛ්‍යාත පරාසයක් සහ ඇම්ප්ලිෆයි කරද්දී අපිට ඒ අවුට්පුට් එක බොහොම ලස්සනට ඔසිලොස්කෝප් එකෙන් බලා ගන්න පුළුවන්.
එතකොට ඒ එන අවුට්පුට් එක මෙතනින් අරගෙන ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා ස්පෙක්ට්‍රම් ඇනලයිසර් IC එකක්. මේක තමයි XR1091 DCP කියන මේ IC එක. මේ IC එක විශේෂයෙන්ම නිර්මාණය කරලා තියෙන මේ ඇප්ලිකේෂන් එක තමයි. එතකොට මේ IC එකේ කාර්ය වෙන්නේ මේ එන ඔඩියෝ සිග්නල් එක ෆ්‍රීකවෙන්සි බෑන්ඩ්ස් 7කට කඩනවා. ඒ 7කට කඩලා ඒ 7 තමයි හර්ට්ස් 63 160 400 කිලෝහර්ට්ස් 1 කිලෝහර්ට්ස් 2.5 කිලෝහර්ට්ස් 6.3 සහ කිලෝහර්ට්ස් 16 කියන ඒ පරාස තුනට කඩලා ඒ පරාස තුනේ තියෙන තීව්‍රතාවයට අදාළ ඇනලොග් වෝල්ටේජ් එකක් අවුට් කරනවා. එතකොට අපිට කෙලින් පුළුවන් ඒ DC එකක් පාවිච්චි කරලා මේක රීඩ් කරලා මෙතන අවුට්පුට් එක රීඩ් කරලා දැනගන්න ඒ අදාළ සංඛ්‍යාත පරාසයන්ගේ කොච්චර තීව්‍රතාවයක් තියෙනවද කියන එක. නැත්නම් ඇම්ප්ලිටියුඩ් එකක් තියෙනවද කියන එක. ඒ වගේ IC දෙකක් මෙතනදී භාවිතා වෙනවා. එතකොට ඒ IC එකේ එතකොට අවුට්පුට් 7ක් එනවා 7 7 14යි. එතකොට මේ 14ම ADC එකට දෙන්න ඕන. නමුත් මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එකේ තියෙන්නේ එක ADC ඉන්පුට් එකට AD ඉන්පුට් එකයි. ඒ නිසා මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ මෙතන දාලා තියෙනවා ස්විච් එකක්. මේ ස්විච් එකෙන් සිද්ධ කරන්නේ අපිට රීඩ් කරන ඕන channel එක විතරක් on කරලා ඒක මේ බෆර් එක through ගෙනල්ලා ADC එකෙන් රීඩ් කරනවා. ওই විදිහට 14 වතාවකදී එකින් එක on off කර කර එක වරකට එක බැගින් මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එකේ මේ අවුට්පුට් එක කියව ගන්නවා. එතකොට මම ඔසිලොස්කෝප් එක පාවිච්චි කරලා මෙන්න මෙතන රීඩින් එකක් අරන් බැලුවා. මෙතනයි. එතකොට එතන කිසිම වෙනසක් නැහැ. එකම සිග්නල් එක තමයි මේ IC දෙකටම හම්බෙන්නේ. හැබැයි මෙන්න මෙතනයි බැලුවොත් එහෙම එතන මට යම්කිසි වෙනසක් තේරුණා. ඒ කියන්නේ එකම සංඛ්‍යාතය අපි ලබා දුන්නත් මේ දෙන්නට මේ අවුට්පුට් වල සැලකියුත් තරමේ වෙනසක් තිබුණා. ඉතින් ඒ නිසා පළවෙනි ගැස් එක තමයි මේක IC එකක් ඩැමේජ් වෙලා කියන එක. හැබැයි මම ඒ assumption එකට එන්න කලින් මේ IC ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. එතකොට මම අර කලින් කියපු විදිහට XR 1091 මම data sheet එක අරගත්තා. එතකොට එයාගේ මේ විදිහේ functional block diagram එකක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට විශේෂයක් තමයි මේ XR 1091 කියන්නේ digital filter එකක් තියෙන IC එකක්. එතකොට මේ මෙතනින් ලබා දෙන input එක මෙයා කරන්නේ මේ සංඛ්‍යාත වල වෙනම band pass filters ටිකක් භාවිතා කරලා කඩලා ඒ එන output එක මේ op amps වලින් amplify කරලා අපිට එළිය ලබා දෙන එක. එතකොට මේක run වෙන්න මෙයාගේ තියෙන clock එකක්. මේක LC clock එකක් තියෙන්නේ resistor සහ capacitor භාවිතා කරලා run වෙන clock එකක්. එතකොට එතනින් generate වෙන clock එක මේ විදිහට මේ අදාළ band pass filters වල ලබා දෙනවා. එතකොට ඒකෙන් තමයි මෙයා මේ separation එක කරන්නේ. මේක අපි සාමාන්‍ය භාවිතා කරන analog filter එක නෙමෙයි. මේක digital filter එකක් තමයි මෙතන භාවිතා කරලා තියෙන්නේ. එතකොට මම තව දෙයක් දැක්කා. ඒ තමයි මෙයාගේ circuit diagram එක බලද්දි ලොකු වෙනසක් මම දැක්කා. ඒ තමයි මෙයාගේ මෙන්න මේ clock input එක Lin Rin කියන 11 සහ 10 අග්‍රවලට සම්බන්ධ කරන resistors දෙක. එතකොට මෙයාගේ 11 සහ 10 කියන එකට භාවිතා කරන resistor එක බැලුවොත් එහෙම මේ IC එකේ IC 401 සහ 301 කියන එකේ ඔව් XR එකනේ. එතකොට මෙයාගේ clock එකේ මෙන්න මෙතන sorry 1314 මේ Lin මේ 1314 clock එක මේ IC එක භාවිතා කරලා දෙන 1.5k resistor එකක්. clock එක හදන්න 1.5k resistor එකයි 1 nanofarad capacitor භාවිතා කරලා දෙන මේක තමයි RC circuit එක. අනිත් IC ගිහින් බලපුවම මේක 1.8k resistor එකකුයි 1000 pf capacitor එකකුයි තමයි මෙතන භාවිතා කරලා තියෙන්නේ. එතකොට ඔන්න ඔතන මට පොඩි ප්‍රශ්නයක් ආවා. ඒ කියන්නේ ඇත්තටම මෙයාගේ හරියද? ඒ කියන්නේ මේ 1.8k resistor එකක් මෙතන තියාගන්න. මෙතන 1.5k resistor එකක් භාවිතා කරලා දිනවා. මෙන්න මෙතන මේ දෙකේ. එතකොට මේ resistor දෙක සමාන නැහැ. ඔයාලා මේ circuit diagram එකක් මම පොඩ්ඩක් ලං කරලා පෙන්නන්නම්කෝ. ලං කරලා බලුවොත් ඔයාලා වෙනස හොඳට තේරෙයි. මෙතන 1.5k resistor එකක් තියෙනවා මෙන්න. මෙතන ඊට පස්සේ අපි අනිත් එක 1.8k resistor එකක් තමයි මෙතන තියෙන්නේ. බෝඩ් එකේ දාලා තියෙන්නේ toy විදියට. හැබැයි මම මේකේ data sheet එක පොඩ්ඩක් කරලා බැලුවොත් මම තව පොඩ්ඩක් ඉස්සරහට මේකේ reference design එකක් තියෙනවා. මේ reference design එකේ කියලා තියෙන්නේ 1.46k resistor එකක් භාවිතා කරන්න කියලා මේ IC එකේ හරියටම ක්‍රියාකාරීත්වයට. එතකොට මෙතන පොඩි ගැටලුවක් මම හොයාගත්තා. මෙතන 1.4k to 1.5k resistor එකක් තමයි මෙතනදී මේ recommend කරලා තියෙන manufacturer මේ 1 nanofarad නැත්නම් 1000 pf capacitor ප්‍රශ්නයක් නැහැ. මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ clock එක වෙනස් වුණොත්
මේ ඩිජිටල් ෆිල්ටර්ස් වල අවුට්පුට් එක සෑහෙන දුරකට වෙනස් වෙනවා. ක්ලොක් එක කියන්නේ ගොඩක්ම ක්‍රිටිකල් දෙයක් ඩිජිටල් ෆිල්ටර් එකට. ඒ නිසා මම ඇසියුම් කරනවා මේකේ ස්පෙක්ට්‍රම් එක අන්බැලන්ස් වෙන්න මූලිකම හේතුව තමයි මේ ක්ලොක් ජෙනරේෂන් එකේ තියෙන වැරද්දක් කියන එක. ඒක අපිට හරියටම බලන්න පුළුවන්. මේක මේ ක්ලොක් ඩිවයිඩර් එකෙන් බෆර් කරලා අවුට් කරනවා ක්ලොක් divided by 2 කියලා සිග්නල් එක 15 වෙනි අක්‍රේ. එතකොට මේ IC දෙකේ left සහ right channel වල මේ අවුට් කරන මේ සිග්නල් එකේ වෙනස් නම් මේ 15 වෙනි පින් එකෙන් සංඛ්‍යාතය වෙනස් නම් ඒ කියන්නේ මේ බෑන්ඩ් ෆාස්ට් ෆිල්ටර්ස් ටික හරියට වැඩ කරන්නේ නැහැ. එතකොට මෙයාගේ ෆිල්ටර් වෙලා එන අවුට්පුට් එක වැරදි. ඒ නිසා මුලින්ම කරන්න ඕන මේ ක්ලොක් එක අපි හරියට හදන්න ඕන කිලෝහර්ට්ස් 400කට. එතකොට මෙතේ කිලෝහර්ට්ස් 200ක් හොයි හා ආසන්න ෆ්‍රීකවෙන්සි එකක් අවුට් කරනවා. අන්න ඒක අපි හරියට හදාගත්තොත් මම හිතනවා මෙයාගේ මේ තියෙන ප්‍රශ්නේ විසඳෙයි කියලා. ඉතින් අපි මුලින්ම බලමු මේ ක්ලොක් එක හරියට එනවද? මේ ක්ලොක් එකේ ඩිෆරන්ස් එකක් තියනවද? සහ අපි ඊට පස්සේ මෙතන වැරදි නම් අපි ක්ලොක් රෙසිස්ටර් එක මාරු කරලා බලමු. ඒක හරියට වැඩ කරනවද කියලා. එහෙනම් අපිට මේ ස්පෙක්ට්‍රම් ඇනලයිසර් එක හරියට හදා ගන්න පුළුවන්. මෙයාගේ මේ ස්පෙක්ට්‍රම් ඇනලයිසර් IC දෙකේ මම ක්ලොක් එක චෙක් කරන්න යන්නේ. ඉතින් මේ ක්ලොක් එක අපිට ලේසියෙන් බලා ගන්න පුළුවන් මේ IC එකේ 15 වෙනි පින් එකෙන් මෙයාගේ RC ක්ලොක් එකෙන් ජෙනරේට් කරන ක්ලොක් එක ක්ලොක් ජෙනරේටර් ගිහිල්ලා ක්ලොක් ඩිවයිඩර් එකට ගිහිල්ලා මෙතනින් ක්ලොක් එක අවුට් කරනවා. මේක සාමාන්‍ය කිලෝහර්ට්ස් 200 හෝ එහා ආසන්න අගයක තියෙන්න ඕන. ඉතින් මම කරන්න යන්නේ ඔසිලොස්කෝප් එක පාවිච්චි කරලා මම මෙන්න මෙතන තියෙන මේ IC එකේ 15 වෙනි පින් එක ප්‍රෝබ් කරනවා. ප්‍රෝබ් කරපුවාම ඔයාලට පේන ඇති ඔසිලොස්කෝප් එකේ ෆ්‍රීකවෙන්සි එක කිලෝහර්ට්ස් 197ක් පෙන්නනවා. ඒ කියන්නේ කිලෝහර්ට්ස් 200ට ආසන්නයි. එතකොට ඒ IC එකේ හරියට අදාළ ෆ්‍රීකවෙන්සි එක තියෙනවා. දැන් මම ඊළඟට කරන්න යන්නේ ඊට එහා පැත්තේ IC එකේ පින් අංක 15 මේ විදිහට ප්‍රෝබ් කරනවා. ප්‍රෝබ් කරපුවම බලන්නකෝ මොකද රිසල්ට් එක කියලා. ඒකේ තියෙන්නේ කිලෝහර්ට්ස් 163ක් 164ක් විතර. ඉතින් ඔන්න තමයි තියෙන මූලිකම ප්‍රශ්නේ. මේ IC දෙකේ ක්ලොක් දෙකේ ෆ්‍රීකවෙන්සිස් දෙක වෙනස්. මොකද මෙයාට භාවිතා කරලා තියෙන රෙසිස්ටර්ස් දෙක වෙනස් නිසා. ඒ නිසා මම කරන්න යන්නේ ස්පෙක්ට්‍රම් ඇනලයිසර් ඔෆ් කරගමු. මෙන්න මෙතන තියෙන 1.8k රෙසිස්ටර් එක මේ පැත්තේ වගේම තවත් 1.5k රෙසිස්ටර් එකකින් රිප්ලේස් කරනවා. එහෙම රිප්ලේස් කරලා බලමු මේ ප්‍රශ්නේ විසඳෙනවද කියන එක. ඔන්න ඉතින් මම මෙතන තිබ්බ 1.8k රෙසිස්ටර් එක ගලවලා මම ඊට 1.5k රෙසිස්ටර් එකක් දාගත්තා. මේ තියෙන ගලවලා අයින් කරපුව 1.8k රෙසිස්ටර් එක මං ගාව වොට් 8 එක රෙසිස්ටර්ස් තිබුණ නැති හින්දා මම වොට් 4 එක නැත්තම් වොට් කාල් රෙසිස්ටර් එකකින් රිප්ලේස් කරගත්තා. දැන් අපි බලන්න යන්නේ මේ IC එකෙත් ක්ලොක් එකේ ෆ්‍රීකවෙන්සි එක දැන් කීයක් තියෙනවද කියන එකට. එතකොට මම ආයෙත් ඔසිලොස්කෝප් එක පාවිච්චි කරලා මෙන්න ඉතින් පින් 15 ප්‍රෝබ් කරනවා. දැන් එතන තියෙනවා කිලෝහර්ට්ස් 192ක්. අනිත් IC තිබ්බා කිලෝහර්ට්ස් 197ක් විතර. ඒ කියන්නේ අපි දැන් සෑහෙන්න ළඟට ඇවිල්ලායි තියෙන්නේ. දැන් ආයෙ බලන්න ඕන මෙයාගේ ස්පෙක්ට්‍රම් එක හරියට වැඩ කරනවද කියලා. හොඳයි අපේ මේකේ ස්පෙක්ට්‍රම් එක හරියද කියලා බලා ගන්න මම මිලිවෝල්ට් 300ක RMS වෝල්ටේජ් එකක් තියෙන කිලෝහර්ට්ස් 6.3ක සිග්නල් එකක් දෙන්න යන්නේ මේ අපේ ඉක්වලයිසර් එකට. එහෙම දුන්නාම අපිට දැන් බලා ගන්න පුළුවන් කලින් වගේ නෙවෙයි. දැන් අපිට හරියටම 6.3 කිලෝහර්ට්ස් දෙකක් හරියටම බලා ගන්න පුළුවන් මේ ඩිස්ප්ලේ දෙකේම සමානව. මම කලින් වගේම මෙයාගේ ඇම්ප්ලිටියුඩ් එක වෙනස් කර ගන්නම් 1 වෝල්ට් RMS වලට විතර. එතකොටත් අපිට බලා ගන්න පුළුවන් මේ channel දෙකේම හරියටම සමාන ස්පෙක්ට්‍රම් එකක් left සහ right channel දෙකේ බලා ගන්න පුළුවන්. පොඩි හාමොනික්ස් වල පොඩි වේරියේෂන් එකක් තියෙනවා. ඒක සාමාන්‍ය සංසිද්ධියක්. ඉතින් මේකේ තියෙන අනිත් සංඛ්‍යාතත් හරියද කියලා බලන්න මම මෙයාට හර්ට්ස් 63 ඉඳන් කිලෝහර්ට්ස් 12.5 වෙනකන් සංඛ්‍යාත ටිකක් අපි ලබා දීලා බලමු මේක හරියට වැඩ කරනවද කියලා. හර්ට්ස් 63 දී අපිට බලා ගන්න පුළුවන් ස්පෙක්ට්‍රම් එකේ 63 හර්ට්ස් කියන එක පීක් එකටම යනවා. ඊට පස්සේ ඒකේ උපරිතාන දෙකක් left channel එකේ අර විදිහට උපරිතාන දෙකක් right channel එකේ තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ 160 හර්ට්ස්. එතනට එද්දිත් අපිට බලා ගන්න පුළුවන් ස්පෙක්ට්‍රම් දෙකම සමානව තියෙනවා. ඊට පස්සේ අපි යමු 400 හර්ට්ස් වලට. 400 හර්ට්ස් වලදීත් අපේ left සහ right channel දෙක ආසන්න වශයෙන් සමානව මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු 1 කිලෝහර්ට්ස් වලට. 1 කිලෝහර්ට්ස් වලදීත් අපිට left සහ right channel දෙක
සමානව අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. අර මම කලින්ම ටෙස්ට් කරපු එකට වඩා වැඩිපුර උපරිතාන් ටිකක් ඔයාලට මේ පාර බලා ගන්න පුළුවන්. මොකද මම මේ වෙලේ ඇප්ලයි කරලා තියෙන 1 volt RMS voltage එක මම මේක ආයෙත් කලින් වගේ 0.7 volts වලටම ඇප්ලයි කරන්න. එතකොට අපිට තියෙන මූලිකය සහ පොඩි හාමොනික්ස් දෙකක් දෙපැත්තේ මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ගියොත් එහෙම 2.5ට sorry frequency එක 2.5 kHz ඒකෙත් අපිට සමාන ස්පෙක්ට්‍රම් එකක් බලා ගන්න පුළුවන්. අපි 6.3 අපි ටෙස්ට් කළා. අපි දැන් 12.5ට 12.5 kHz අපිට මේ විදියට දෙපැත්තෙම සමාන ස්පෙක්ට්‍රම් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදියට තමයි මේ රිපෙයාර් එක සාර්ථක නිම කරගත්තේ. දැන් අපිට තියෙනවා මේ වගේ සමාන ස්පෙක්ට්‍රම් එකක් left සහ right channel එකේ පෙන්වන්න පුළුවන් විදිහට modify කරගත්ත GE70 Technics ලගේ equalizer එකක්. ඉතින් මම දන්නේ ඇයි විශේෂම හේතුවක් වුණේ කියලා මේ resistor එක 1.8 kilo ohm එකක් දාන්න මෙයාගේ එක channel එකකට ඒක fault එකක් manufacturing fault එකක් වුණොත් ඒක එකකට විතර ඇත්තනම බලපාන එක. circuit එකේ වැරදි එකක් දාලා schematic එක හරියක තියෙන්න ඕන. නමුත් අපි දැක්කා මේකේ schematic එකේ තියෙන වැරදි resistor එක. ඉතින් මම දන්නේ හරියටම කොතනද මේ mistake එක ගුණේ කියලා manufacturing වලදී Technics වගේ ලොකු ආයතනයකත්. ඉතින් ඔයාලා තියෙනවා නම් මේ වගේ GE70 equalizer එකක් ඔයාලා පුළුවන් මේ වැඩේ කරලා බලන්න. මේ resistor එක මාරු කරන්න. එතකොට මේ ඉස්සරහා display එකේ තියෙන spectrum analyzer එක ඔයාලට හරියටම හදා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති. සහ අපි බැලුවා කොහොමද ස්පෙක්ට්‍රම් ඇනලයිසර් එක ක්‍රියාත්මක වෙන්නේ සහ ඒක කොහොමද වැඩ කරන්නේ කියන එක ස්පෙસિෆිකලි මේ GE70 කියන ඩිජිටල් වර්ෂන් එකට. ඉතින් එහෙනම් මේ වගේ තවත් ඉන්ට්‍රස්ටිං දෙයකින් ආයෙ හම්බ වෙනකම් ගිහින් එන්න හැමෝටම ජය ජයම වේවා.